hello welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලා වෙනුවෙන් night study vlog එකක් අරගෙන ආවා. අද ඡන්දේ දවස අපි හවස 4ට විතර ඡන්දේ දාලා දැන් මේ මගේ යාළුවෙගේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අපි යාළුවා ගෙදර ටිකක් වෙලා ඉඳලා දැන් ආයේ ගෙදර යන ගමන් මේ තියෙන්නේ අපේ ගමේ පන්සල. අපි පන්සල් එන්නේ මෙන්න මෙහෙට තමයි. මම ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා නිදහසේ ඉඳලා දැන් පාඩම් වැඩ ටික පටන් ගන්න තමයි හැදුවේ. දැන් රෑ 9 විතර වෙලා තියෙන්නේ. මම හිතන් ඉන්නේ 1 විතර වගේ වෙනකම් පාඩම් කරන්න. මම ටිකක් වෙලා පාඩම් කරලා රෑට කෑම කාලා වොෂ් එකක් එහෙම දාගෙන ඇවිත් ඉන්නේ පාඩම් කරන්න. ඔය පාඩම් කරන්න ඉස්සර වෙලා රිෆ්‍රෙෂ් වෙලා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක අපේ මයින්ඩ් එකට රිලැක්ස් එකක් වගේම පාඩම් කරන දේවල් හොඳට මතක තියාගන්න ඒ දේවල් හේතු වෙනවා. මේ වීඩියෝ එක බලන ඔයාලා වැඩිපුරම පාඩම් කරන්න කැමති උදේටද රෑටද එහෙම කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මම කැමති ඔයාලා පාඩම් කරන්න කැමති මොන වෙලාවකටද කියලා දැනගන්න. එතකොට මට පුළුවන් ඔයාලා වැඩිපුරම කැමති වෙලාවල් වලට night study vlog නම් එහෙම නැත්නම් morning study vlog වලට නම් ඔයාලා කැමති ඒ වගේ දේවල් ඔයාලට අරගෙන එන්න. මම නම් වැඩිපුරම කැමති රෑට පාඩම් කරන්න. රෑට සද්ද වද්ද එහෙමත් අඩුයි, හරිම නිදහස්නේ. ඒ නිසා තමයි මම රෑට පාඩම් කරන්න කැමති. ඒ වුණාට දැන් අපි එක්සෑම් වලට කලින් ගොඩාරියක් වෙලාවට පාඩම් කරන්නේ. ඒ නිසා ඉතින් නිතරම නිදි මරාගෙන පාඩම් කරනවා අඩුයි. දවල් කාලේ පුළුවන් තරම් උපරිමයක් වැඩ කරගන්නවා අපි.
චුට්ටක් පහුවෙලා තියෙන්නේ. මම එක දිගටම වැඩ කරා බ්‍රේක් එකක් ගන්නේ නැතුව. මම දවල් කාලෙත් එච්චර වැඩ කරලා නෙමෙයි හිටියේ. දැන් මං ආසම කෙනෙක්ගේ වීඩියෝ බලන ගමන් බ්‍රේක් එක ගන්න තමයි හදන්නේ. මම විනාඩි 15ක් විතර බ්‍රේක් එක අරගෙන ආයෙමත් වැඩ කරන්න පටන් ගන්න හදන්නේ. එකයි 15ට විතර මම වැඩ නතර කරලා නිදිය ගන්න ගියා. අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.